අනේ බුදු සර් අම්මට නම් කියන්න එපා. බස් අනතුරෙන් පසු හැමෝම කතා වුණු තරුණයාගේ තත්වය මෙන්න. ගැරන්ඩියැල්ලේ බිහිසුණු බස් අනතුරේ උණුසුම තාමත් පහව ගොස් නැහැ. ඉතින් ගැරන්ඩියැල්ල බස් අනතුරෙන් පසු හැමෝම ෂෙයා කරපු වීඩියෝවක් සමාජ මාධ්‍යයේ අතිශයින් කතාබහට ලක් වුණා. එහිදී එම තරුණයා තම්මවට කියන්න එපා කියමින් කියූ වදන් පෙළ නිසා තමයි ඔහු ගැන හැමෝම වගේ හොයන්න පටන් ගත්තේ. මෙම අනතුරෙන් පසු එම තරුණයාගේ කකුලට හානි සිදු වෙලා තිබුණා. කෙසේ වෙතත් එම තරුණයා මේ වන විට සුවෙන් පසුබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. මේ එම තරුණයාව දන්ම හඳුනන හිතවතියක් එම තරුණයාගේ තත්ත්වය ගැන කියමින් තබා තිබූ සටහනක්. මේ සටහන තබා තිබුණේ තනු නැමැති අයෙක්. මේ එම සටහන. මේ දරුවා අපේ ගෙවල් ළඟම දරුවෙක්. අනේ පුතේ ඉක්මනින් සනීප වේවා. බුදු සරණයි පුතේ. අනේ මගේ පුතේ ඉක්මනින් සනීප වෙලා ගෙදර එන්න. බුදු සරණයි. යනුවෙන් තමයි ඇයෙහි සඳහන් කරලා තිබුණේ. එහිදී ඇය එම තරුණයා රෝහලේ සිටිනා ඡායාරූපයකුත් එම සටහනට එකතු කරලා තිබෙනවත් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් මේ සටහන දුටු බොහෝ දෙනෙක් එම තරුණයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවත් අපිට දැක ගන්න ලැබුණා. එමෙන්ම මෙම තරුණයාගේ කකුලට සිදුවුණු අනතුරු හේතුවෙන් එම තරුණයාට කිහිලිකරුවක් ලබා දීමටද කැමැත්ත පළ කරමින් අයෙක් කමෙන්ට් එකක් දාලා තිබෙන අයරුත් අපිට දැක ගන්න ලැබුණා. මට පුළුවන් කිහිලිකරුවක් ලැබෙන්න සලස්වන්න. ෆෝන් නම්බර් 2ක් සහ ඇඩ්‍රස් එවන්න. මට ඒක දෙන්න පුළුවන් යනුවෙන් තමයි ඔහු ඒ සඳහන් කරලා තිබුණේ. ඉතින් හැමෝගේම එම ප්‍රාර්ථනාවල බලෙන් එම තරුණයාට නිදුක් නිරෝගී ඉක්මන් සුවයම ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.